අපේ පැත්තේ පොත්කඩයක් තියෙනවා. එච්චර ලොකු නෑ. අයියා කෙනෙක් එක්ක යාගේ නෝන කරන්නේ. ෆොටෝකොපි print out තමයි ලොකුම වැඩේ. මොනවා කළත් කඩේට සෙනග ඉන්නවා. ටික දවසක් යද්දී කඩේ අක්කා හිටි හැටියෙම අසනීප වුණා. හේතුව දන්නේ නෑ. කුමාරි අයියා විතරයි අක්කා ගෙදර. හරි හොඳ අක්කා කෙනෙක්. ඔහොම යද්දී අයියා කඩේට යාගේ නෑදෑ නංගි කෙනෙක් ගෙනාවා. එයාට වැඩ ටික කියලා දීලා ටික කාලෙකින් කෙල්ල වැඩේ අල්ලගත්තා. අයියා අක්කට හරි ආදරෙයි. කොහොම හරි අයියා දැන් උදේ ඇවිත් අර කෙල්ලට කඩේ දීලා අක්ක ගාවට යනවා. දවසක් මමත් ගියා ඒ ලෙවල් පේපර් වගේක් ගහන්න. එදා තමයි එකටම මම ඒ කෙල්ලව දැක්කේ. කෙල්ල කීවට අක්කෙක් අනේ. මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. කොහොම හරි මාරම හැඩයි ඈ. පිස්සු වගේ හලෝ. මට දැක්ක ගමන් ඉත ගියා. ඉතින් මේ වගේ සෝස මලක් කොහොම හරි කෙල්ල මාව තාම දන්නේ නෑ. කළු පාට ගවුමක් ඇඳන් සිටියේ. ලා පාට ඇඟ. ඇස් දුඹුරු පාටයි. මම එකටම මොකටත් අක්කේ කියලා කතා කළේ. හරි නෑනේ. කෝ අද අයියා නෑද? මම වටපිට බලන ගමන් එහුවා. තාම කෙල්ලට මාව හුරුමදි. අනෙක මම අක්කේ කීවන එකපාරටම. නෑ නෑ. හිමී හිට ඒකි හීනියට ගොත ගැහුවා. අනේ කටහඬ තොල්ලේම පිස්සු වගේ. ඔයා මොකද්ද බැලුවේ? කෙල්ල මගෙන් ඇහුවා. නෑ මේ පේපර් එක ෆොටෝකොපියක් ගන්න. මම කීවා. ඒ ෆොටෝකොපි එකක් ඈ. කෙල්ල කීවි විහිළුවට අරන් වගේ. ඇයි වෙයි? මම ඇහුවා. නෑ නෑ මොකද්ද නම්බරේ? මටත් ගස්සගෙන කෙල්ල කම්පියුටරේ කවට ගියා. අම්මෝ ඒ ගැසිල්ල එවලෙම මාව පිස්සු වැට්ටුවා. කම්පියුටරේ තිබුණේ කඩේ අයිනේ. කෙල්ල කම්පියුටරේ දිහා බලන් නම්බරේ හොයනවා. ඒක ඉස්සරහට නැවිලා. මට දැන් කළු හිර ගවුමට මිරිකල තියෙන තට්ටම් දෙක මරුවටම පේනවා. පිස්සු වගේ පෑන්ටි දාරෙත් නියමට පේනවා. මට නිකමට කෙල්ල නිර්වත්ව කොහම ඇතිද කියලා මැවුණා. අපෝයි මගේ මල්ලි අහාරිලා